මම අද අන්බොක්ස් කරන්නේ MN model D99S Defender එක. අපිට මේකේ box එකේ මුලින් බලා ගන්න පුළුවන් MN model logo එක. ඉන්නට මේ බලා ගන්න පුළුවන් Land Rover logo එක තියෙනවා. මේක Land Rover license Defender එකක් විදිහට Land Rover logo එක බලා ගන්න පුළුවන් අපිට උඩින්. අපිට මෙතන බලා ගන්න පුළුවන් Land Rover Defender කියලා තියෙනවා. ඊළඟට මේක බලා ගන්න පුළුවන් අපිට ගිගාහර්ට්ස් ප්‍රමාණය බලා ගන්න පුළුවන් 1:12 ස්කේල් එක බලා ගන්න පුළුවන්. ඒක බලා ගන්න පුළුවන් box එකේ යට හරියට වෙන්නේ. ඊළඟට මේක අපි MN model D99S V2 version එක. ඒකේ සඳහන් වෙලා තියෙනවා new update කියලා උඩ box එකේ උඩ බලා ගන්න පුළුවන් new update කියලා සඳහන් වෙලා තියෙනවා. එහෙනම් මේ බලා ගන්න පුළුවන් අපේ Land Rover Defender එකේ ලස්සන ෆොටෝ එකක් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා මෙතන. Land Rover Defender එකේ ෆොටෝ එකක් MN D99S Defender එකේ ෆොටෝ එකක් තමයි මෙතන තියෙන්නේ. අපි දැන් බලමු මේ box එකේ අනිත් පැත්තේ මොනවද සඳහන් වෙලා තියෙන දේවල් කියලා. මේකේ සඳහන් වෙලා තියෙන අපේ transmitter එක අපේ වාහනේ remote එක සම්බන්ධ features අනම් මොනවද තමයි එතන තියෙන්නේ. බලමු යටම තියෙන photo කියලා සඳහන් වෙලා තියෙනවා. උඩම තියෙන transmitter එකේ ගිගාහර්ට්ස් ප්‍රමාණය. බලමු මොනවද. එතන අපිට බලා ගන්න පුළුවන් අපේ light on off කරන system එකක් තියෙනවා මේ වාහනේ. ඒක තියෙනවා එතන සඳහන් වෙන මම පෙන්නන features. ඔය තියෙන උඩම light කියලා තියෙන ඒ තියෙන අපේ light එක on off කරගන්න පුළුවන් වාහනේ. ඒක තමයි එතන සඳහන් වෙලා තියෙන්නේ. remote එකෙන් පුළුවන් ඒක කරන්න. මෙතන තියෙන අපේ වාහනේ රෝදේ හරවන එක. ඒක තියෙනවා එතන සඳහන් වෙලා. මෙතන තියෙන අපේ වාහනේ ඉස්සරහට පස්සට ගන්න මේ ට්‍රිගර් එක තියෙනවා. ඒක ගැන තියෙනවා එතන. මෙතන තියෙන අපේ වාහනේ රෝදේ හරවන ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. ඒ වාහනේ ඉස්සරහ රෝදේ හරවන ප්‍රමාණය ඒක තියෙනවා එතන. මෙතන තියෙන අපේ වාහනේ 2 ස්පීඩ් දෙකකට හදන්න පුළුවන්. ඒක තියෙනවා දෙවෙනියට සඳහන් කරලා ඒ පැත්තේ. මෙතන යටම තියෙන අපේ ට්‍රාන්ස්මිටර් එකේ ඔන්න ස්විච් එක බලා ගන්න පුළුවන්. ඒක තමයි අන්තිමේටම box එකේ තියෙන්නේ. එතන ඒ පැත්තේ. බලමු අපි එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා. අපි මේ විදිහට මේ box එකේ අනිත් පැත්තට එනවා. අනිත් පැත්තට ආවස්සේ අපි මෙතන තව විස්තර වගේක් අපිට දාලා තියෙනවා මේ Defender එක ගැන. මෙතනක් තියෙනවා මේකේ අපේ D99S update කියන එක එතන දාලා තියෙනවා. ඒවල මෙතන ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේකේ ගිගාහර්ට්ස් ප්‍රමාණයත් නැවත වතාවක් සඳහන් කරලා තියෙනවා මේ පැත්තේ 1:12 ස්කේල් කියන එකත් එතන සඳහන් කරලා තියෙනවා. එතන පැහැදිලිවම සඳහන් තියෙනවා. මෙතන අපිට ඊළඟට බලා ගන්න පුළුවන් අපේ M0 සීරීස් එකේ තියෙන හැම වාහනයක්ම වගේ අප්ඩේට් කරන්න පුළුවන්. අලුත් පාස් දාන්න පුළුවන්. රිපෙයාර් කරන්න පුළුවන්. ඒක ගැන මේ රිම් ගලවන්න පුළුවන් විදිහ ඒවා ඒක රිම් එකෙන් ගලවලා මට ටයර් එකක් මාරු කරගන්න පුළුවන් කියන එක එතන සඳහන් කරලා තියෙන ෆොටෝ එකකුත් එක්ක දාලා. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ MN model 98 කියන මොඩල් එකේ ඒ වාහනේ ෆොටෝ එකක් තමයි මෙතන දාලා තියෙන්නේ කහ පාට. ඒතකොට මේක ඇවිල්ලා මේ උඩ ලයිට් බාර් එකක් එන එහෙම එකක් තමයි මේක 98 එක. ඒකට ඒකේ තමයි මෙතන උඩ බලා ගන්න ඕන අපේ Land Rover logo එක තව සැරයක් දාලා තියෙනවා මේ පැත්තෙත්. මෙතන දාලා තියෙන අර වයස් සීමා ඒ තේරි තමයි මේ පැත්තේ තියෙන. බලමු අපි එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා. මේ විදිහට අපි box එකේ අනිත් පැත්තට එනවා. ඒ පැත්තට ආපුවම මෙතනත් අපිට තව විස්තර වගේක් බලා ගන්න පුළුවන් අපේ Defender එක ගැන. එතන අපි බලමු මොනවද තියෙන්නේ කියලා විස්තර. මෙතන එතකොට මුලින්ම අපිට බලා ගන්න පුළුවන් අපිට මේ driver shaft metal වලට අප්ඩේට් කරන්න පුළුවන් කියලා දාලා තිනවා. මම ඉස්සෙල්ලා කිව්වා මේ සම්පූර්ණ වාහනේ අපිට අප්ඩේට් කරන්න පුළුවන්. එතකොට ඒක තියෙනවා මෙතන metal වලට අප්ඩේට් කරන්න පුළුවන් කියලා driver shaft.
ඊළඟට මෙතන ඊළඟට දාලා තියෙනවා අපිට මේකේ shock තියෙනවා අයින් කළා oil shock වලට මේක මාරු කර ගන්න පුළුවන් අප්ඩේට් කර ගන්න පුළුවන් ඒක දාලා තියෙනවා ඊළඟට මෙතන අපිට දාලා තියෙනවා මේකේ differential metal වලට අප්ඩේට් කරන්න පුළුවන් මේ differential විතරක් නෙවෙයි සම්පූර්ණ මේකේ chassis පවා ඔක්කොම අපිට metal වලටම අප්ඩේට් කර ගන්න පුළුවන් දැන් පාත් තියෙන ඕන තරම් මේක අපිට බලා ගන්න පුළුවන් මෙතන දාලා තියෙනවා මේක Land Rover Defender 90 කියන Defender එකේ මොඩල් එකක් තමයි මේක. ඒක අපිට මෙතන දාලා තියෙනවා පැහැදිලිවම Land Rover Defender 90 කියලා දාලා තියෙනවා. එතන ඒක බලා ගන්න පුළුවන්. මම හරක metal part කිසිම දෙයක් මේකේ අන්තර්ගත වෙන්නේ නැහැ කියලාත් මෙතන උඩින් දාලා තියෙනවා not include කියලා. දැනට මේක ඒව නැහැ අපිට අප්ඩේට් කරගන්න පුළුවන් කියලා දාලා තියෙන්නේ. අපි මේ විදිහට මේ box එකේ උඩ පැත්තට ගිහින් බලමු මොනවද තියෙන කියලා. අපිට අල්ලගන්න එක්කත් තියෙන box එක හොඳට කොහෙද අරගෙන යනවා නම් අරයන්ට පුළුවන් අල්ලගෙන. ඒක තියෙනවා මෙතන මේ අපිට box එකේ ෆොටෝ එකක් දාලා තියෙනවා මම අර ඉස්සෙල්ලා කියපු Land Rover Defender 90 කියන මොඩල් එකේ ඇත්ත ෆොටෝ එකක් දාලා තියෙනවා. එන්නේ මොඩල් එකට තමයි මේක නිර්මාණය කරලා තියෙන එක මම ඉස්සෙල්ලා කිව්වා. එතකොට මේ ෆොටෝ එකක් දාලා තියෙනවා අපිට Defender එකේ ලස්සන ෆොටෝ එකක් බලා ගන්න පුළුවන් උඩ පැත්තේ තියෙනවා මේ box එකේ. ඒ විදිහට තමයි උඩ පැත්තේ විස්තර ටික තියෙන box එකේ. අපි ඊළඟ මේ box එකේ අනිත් පැත්තට ගිහින් බලමු මේ box එකේ යට පැත්තට ගිහින් බලමු box එකේ යට පැත්තේ මොනවද අපේ Defender එකේ. මේ විදිහට අපි මේ විදිහට box එකේ යට පැත්තට එනවා. යට පැත්තට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ Defender කීපයක් තියෙනවා මෙන්න මුල් Defender කීපයක්. ඒ Defender කීපේ ෆොටෝ කීපයක් තියෙනවා යට. තව විස්තර ගොඩක් සම්බන්ධ කරලා දාලා තියෙනවා බලමු මේ විස්තර මොනවද තියෙන්නේ කියලා මේකේ. මොනවද සඳහන් වෙන විස්තර කියලා. මුලින්ම මේකේ වම් පැත්තේ උඩ තියෙනවා අපේ MN D99S Defender එකේ ෆොටෝ එකක්. ඊළඟට තියෙනවා අපේ 98 මම ඉස්සෙල්ලා පෙන්නපු කාපා Defender එකේ ෆොටෝ එක තියෙනවා මෙතන. ඊළඟට අපිට මෙතන තියෙනවා MN model 99 එකේ blue කලර් එකේ තියෙන ෆොටෝ එකක් තියෙනවා Defender එකේ ෆොටෝ එකක්. මෙතන ඊට අන්තිමේටම දාලා තියෙනවා MN D99 එකේ white ෆොටෝ එකක් දාලා තියෙනවා. white Defender එකේ ෆොටෝ එකක් තමයි එතන දාලා තියෙන්නේ. මෙතන අපිට එන තව විස්තර තියෙනවා අපේ ට්‍රාන්ස්මීටර් එකට බැටරි දාගන්න විදිය සහ ඒ තියෙන විස්තර කීපයක් එතන ට්‍රාන්ස්මීටර් එකට සම්බන්ධ විස්තර දාලා තිනවා. ඒ කියන්නේ බැටරි දාන විදියම. ඊළඟට මෙතන උඩ අපිට බලා ගන්න පුළුවන් අයිත් Land Rover logo එක තියෙනවා. මෙතන මම ඔයාලට මුලින්ම කිව්වා අර Land Rover license Defender එකක් කියලා මේක. ඒක සම්බන්ධව මෙතන සඳහන් කරලා තියෙන පැහැදිලිවම පිටිපස්සේ box එකේ පිටිපස්සේ දාලා තියෙන මෙතන අපිට බලා ගන්න පුළුවන් Land Rover license එක තියෙන බව ඒක සඳහන් වෙලා තියෙනවා. ඊළඟට box එකේ පිටිපස්සේ තව යට හරියට වෙන්න බලා ගන්න තියෙනවා මේ MN model කියන එකේ මේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. එතන දාලා තියෙන වෙබ්සයිට් එක ඒගොල්ලන්ගේ MN වෙබ්සයිට් එක දාලා තියෙනවා. අපිට ඊළඟට තියෙන මේක අන්බොක්ස් කරගන්න එක. අපි ඊළඟ මේ box එක ඕපන් කරලා බලමු අපේ Defender එකත් එක්ක අපිට මොනවද හම්බෙන දේවල් කියලා. අපේ box එක ඕපන් කරගත්ත පස්සේ අපිට මේ වගේ බෑග් එකක් බලා ගන්න පුළුවන්. බලමු අපි මේ බෑග් එකේ මොනවද ඇතුලේ තියෙන දේවල් කියලා. ඒකේ අපිට පේනවා වෙලබල්මටම MN model කියලා තියෙනවා. ඊට මෙතන MN logo එකත් අපිට බලා ගන්න පුළුවන් මේ බෑග් එකේ. බලමු අපි බෑග් එක ඇතුලේ මොනවද අපිට ඇවිත් තියෙන එකට මේකට තව ඇසෙසරිස් මොනවා හරි තියෙනවද ඒ මොනවා හරි තියෙනවද බලමු අපි. අපිට බෑග් එක ඕපන් කරගන්න තියෙන මෙන්න මේ විදිහට තමයි ඒක ඕපන් කරගන්න තියෙන්නේ. අපිට මේ විදිහට මුලින්ම අපිට බලා ගන්න පුළුවන් අපේ මේ බෑග් එක ඇතුලේ තිබෙන අපේ MN model අපේ Defender එකට අදාළ මැනුවල් එක ඕන මැනුවල් එක බලා ගන්න පුළුවන් මේ විදිහට. අපිට මෙතන බලා ගන්න පුළුවන් Land Rover logo එකත් එක්ක Land Rover Defender 90 කියලා තියෙනවා. අපිට මෙතන බලා ගන්න පුළුවන් අපේ Defender එක transmitter එක සහ battery සහ අපේ charging cable එක බලා ගන්න පුළුවන් මෙතන දාලා තියෙන ෆොටෝ. අපිට මෙතන පහරින් බලා ගන්න පුළුවන් අපේ transmitter එක සහ අපේ Defender එකට battery install කරගන්න විදිහකට දාලා තියෙනවා.
අපිට ඊළඟ පිටුවේ බලා ගන්න පුළුවන් අපේ ඩිපෙන්ඩර් එකේ ට්‍රාන්ස්මීටර් එක සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ට්‍රාන්ස්මීටර් එකේ තියෙන ෆන්ක්ෂන් මොනවද, අපේ ඩිපෙන්ඩර් එක කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද වගේ සම්පූර්ණ විස්තරයක් එතන දීලා තියෙනවා බලන්න පුළුවන් අපිට. අපිට මේ විදිහේ බලා ගන්න පුළුවන් අපේ ඩිපෙන්ඩර් එකේ ඉස්සරහ බෆර් එක, සයිඩ් මිරර්ස්, ස්නෝකල් එක, ලයිට් කප් වගේ දේවල් වෙනම තමයි එන්නේ. ඒ ටික වෙනම හයි කර ගන්න විදිහ මෙතන රූප සටහනකුත් එක්ක දාලා තිනවා. ඒක බලා ගන්න පුළුවන් ඒ පිටුවේ. ඉඳනත් අපිට ඩිපෙන්ඩර් එක කන්ට්‍රෝල් කර ගන්න අවශ්‍ය උපදෙස් කීපයක් ලබා දීලා තියෙන එක බලා ගන්න පුළුවන් එතන. මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ වාහනේ ට්‍රැවල් ෂූටින් ගැන විස්තරයක් දාලා තියෙනවා. මෙතන අපිට බලා ගන්න පුළුවන් MN99 එකේ ස්ටිකර් සැම්පල් කීපයක් තියෙනවා. මේ පොතේ එහා පැත්තේ තියෙන බලා ගන්න පුළුවන් MN මුළු ලෝගෝ එක අපිට බලා ගන්න පුළුවන් එතන. අපිට ඊළඟ මෙතන බලා ගන්න පුළුවන් අපේ ඩිපෙන්ඩර් එකේ සයිඩ් මිරර්ස්, ඩෝර් හැන්ඩල් වගේ දේවල් වෙනම වෙනවා. ඒ ටික අපි වෙනම හයි කර ගන්න ඕනේ. ඒ ටික තියෙනවා මෙතන බලා ගන්න. අපිට මේ විදිහට අපේ ඩිපෙන්ඩර් එකේ ඉස්සරහ බෆර් එක බලා ගන්න පුළුවන්. බෆර් එක අපිට මේ විදිහට අපේ ඩිපෙන්ඩර් එකේ ස්නෝකල් එක බලා ගන්න පුළුවන්. අපිට මෙතන බලා ගන්න පුළුවන් අපේ ඩිපෙන්ඩර් එකේ charging cable එක බලා. අපිට මෙතන බලා ගන්න පුළුවන් අපේ ඩිපෙන්ඩර් එකේ ලයිට් කප් වගේක් තියෙනවා. ඒ කියන්නේ පිටිපස්සේ තියෙන බ්‍රේක් ලයිට්, සිග්නල් ලයිට් වල ලයිට් කප් ටික තමයි මෙතන තියෙන්නේ. තව ස්ට්‍රෝඩර් එකක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඒ ටික. මේ තියෙන අපේ ඩිපෙන්ඩර් එකේ ට්‍රාන්ස්මීටර් එක මේ තියෙන අපේ මේන් මයිටර් මේ ඩිපෙන්ඩර් එක ඩිපෙන්ඩර් එකේ රබර් රෝද තමයි තියෙන. අපිට ප්ලාස්ටික් රිම් එකක් බලා ගන්න පුළුවන් ඩිපෙන්ඩර් එකේ. මේ තියෙන මම ඉස්සෙල්ලා පෙන්න පෙර සයිඩ් මිරර්ස්, ඩෝර් හැන්ඩල් වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. අපිට මෙතන තමයි අපේ ඩෝර් හැන්ඩල් එක සෙට් කර ගන්න තියෙන්නේ. එතකොට මෙතන එනවා අපිට උඩ තියෙනවා අපේ සයිඩ් මිරර් මෙතන සෙට් කර ගන්න තියෙනවා. අපේ ස්නෝකල් එකට ඇස්සේ මෙතන උඩට එනවා. ස්නෝකල් එක මෙතන හයි කර ගන්න ඕනේ ඉස්සරහින්. මෙතන අපිට ඩිපෙන්ඩර් එකේ ලෑන්ඩ් රෝවර් ලෝගෝ එක බලා ගන්න පුළුවන්. දැන් බොනට් එකේ බලා ගන්න පුළුවන් ලෑන්ඩ් රෝවර් කියලා තියෙනවා. මෙතන අපිට වෙනම ඇසසරිස් ටික හයි කර ගන්න තියෙන අපේ වයිපර්ස් වගේ දේවල් මෙතන හයි කර ගන්න ඕන. මේ තියෙන ඩිපෙන්ඩර් එකේ ෆුවල් ටැංක් එකේ කප් එක. මෙතන සිග්නල් ලයිට් බලා ගන්න පුළුවන්. මෙතන රිවර්ස් ලයිට් එක බලා ගන්න පුළුවන්. ලයිට් කප් ටික එන්නේ මේ විදිහට. ඩිපෙන්ඩර් එකේ බැටරි කම්පාර්ට්මන්ට් එක මෙතන බලා ගන්න පුළුවන්. මෙතන තමයි පවර් කනෙක්ෂන් එක දෙන්න තියෙන්නේ. අපිට මේ විදිහට ඩිපෙන්ඩර් එක ඔන් කර ගන්න පුළුවන්. මේ විදිහට අපිට ඩිපෙන්ඩර් එක අපේ ට්‍රාන්ස්මිටර් එක කනෙක්ට් කර ගන්න පුළුවන්. සිග්නල් ලයිට් මේ විදිහට වැඩ කරන්නේ. රිවර්ස් ලයිට් වැඩ කරන මේ විදිහට. මේ විදිහට රිමෝට් එකෙන් පුළුවන් හෙඩ් ලයිට් ඔන් ඔෆ් කරගන්න. අපිට යූසර් මැනුවල් එකේ බලා ගන්න පුළුවන් අපේ ඩිපෙන්ඩර් එකේ සයිඩ් මිරර්ස්, වයිපර්ස් වගේ දේවල් හයි කරගන්න විදිහ මෙතන දාලා තියෙනවා. අපිට ඩිපෙන්ඩර් එකට වෙනම හයි කරගන්න තියෙන ඇසෙසරිස් ටික හයි කරගත්තට පස්සේ මේ වගේ තමයි තියෙන්නේ. මේ තියෙන ලයිට් කප්ස්
අපේ සිග්නල් කල් එක වගේ දෙයක් මේ තියෙන්නේ. සයිඩ් මීටර් මෙතන තියෙනවා. ඩෝර් හැන්ඩ්ලින් මෙතන තියෙනවා. ස්නෝකල් එක අපේ වයිපර්ස් ලයිට් කප් ඒ වගේ දේවල් වෙනම තමයි එන්නේ. ඒ ටික හයි කරගත්ත පස්සේ මෙන්න මේ දේ තමයි ඩිපෙන්ඩර් එක තියෙන්නේ. ඉස්සර වැපර් එකත් වෙනම තමයි එන්නේ. වැපර් එකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් ඩිපෙන්ඩර් එකේ. ලෑන්ඩ් රෝවර් ලයිසන්ස් ඩිපෙන්ඩර් එකක් විදිහට මෙතන බලා ගන්න පුළුවන්. අපිට අපේ ලෑන්ඩ් රෝවර් ලෝගෝ එකත් බලා ගන්න පුළුවන් මෙතන. අපිට මෙතන අපේ ස්පෙයා වීල් එක බලා ගන්න පුළුවන් ඩිපෙන්ඩර් එකේ. ඩිපෙන්ඩර් එක මොඩිෆයි ෆාස්ට් එකක් විදිහට මෙතන ලෙඩර් එකක් බලා ගන්න පුළුවන් අපිට. මේ තියෙන ඩිපෙන්ඩර් එකේ ඔන් ඔෆ් ස්විච් එක. මේ තියෙන ඩ්‍රයිවර් ෂාෆ්ට්. මෙතන අපිට සස්පෙන්ෂන් බලා ගන්න පුළුවන්. මේ ටයර්ස් බලා ගන්න රබර් ටයර්ස් තියෙනවා. ඊළඟ රිමෝට් එකේ තියෙන ෆන්ක්ෂන් මොනවද කියලා බලමු. ट्रांसमीटर එක මේ විදිහට ඔන් කරගත්තා ඊට පස්සේ රිමෝට් එකත් එක්ක ඩිපෙන්ඩර් එක කනෙක්ට් වෙනවා. ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් අපේ ट्रांसमीटर එකේ තියෙන ෆන්ක්ෂන් මොනවද කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන පුළුවන් අපිට රිමෝට් එකෙන් අපේ ලයිට් ඔන් ඔෆ් කරගන්න, හෙඩ් ලයිට් ඔන් ඔෆ් කරගන්න පුළුවන්. අපේ ඩිපෙන්ඩර් එකේ ඩබල් සිග්නල් ඔන් කරගන්න අපිට මේ බටන් එකම ඩෝන් ප්‍රෙස් කරන් හිටපුවම මේක ඩබල් සිග්නල් ඔන් වෙනවා. මෙතන අපිට අපේ ස්ටීරියන් ට්‍රිම් එක බලා ගන්න පුළුවන්. ඒකෙන් අපේ ස්ටීරියන් එකේ අපේ ඉස්සරහ රෝද කැපෙන පැත්ත ඇන්ගල් එක වෙනස් කර ගන්න පුළුවන්. මෙතන අපේ ස්ටීරියන් ට්‍රිගර් එක බලා ගන්න පුළුවන්. මේක අපේ රෝදේ හරව ගන්න මෙතනින් තමයි. ඩිපෙන්ඩර් එකේ අපේ රෝදේ හරහා වෙනකොට මේ හරවන පැත්තට සිග්නල් වැඩ කරනවා බලා ගන්න පුළුවන්. ඉස්සරහ පස්සේ දෙකෙන් මේ විදිහට සිග්නල් වැඩ කරනවා ඩිපෙන්ඩර් එකේ. අපිට මෙතනින් පුළුවන් අපේ ඩිපෙන්ඩර් එකේ ස්පීඩ් දෙක 2 ස්පීඩ් ගියර් බොක්ස් එකකින් තියෙන. ඒකට 2 ස්පීඩ් මාරු කරගන්න මෙතනින් පුළුවන් අපිට. මේ ට්‍රිගර් එකෙන් තමයි අපේ ඩිපෙන්ඩර් එකේ ඉස්සරහට පස්සට ගන්න ට්‍රිගර් එක තමයි මේක දෙන්නේ. ඒකෙන් අපි ඇස්ලේට් කරපුවම ඒ ඇස්ලේට් එකෙන් ඉස්සරහට පිටවතට යනවා. අපිට මේක ඇස්ලේට් කරන විදිහත් එක්ක ඩිපෙන්ඩර් එකේ වේගය අඩු වැඩි වෙනවා. මේ තියෙන ඩිපෙන්ඩර් එකේ පිටිපස්සේ ලයිට් වැඩ කරන විදිහ, රිවර්ස් ලයිට් එක, බ්‍රේක් ලයිට් එක වැඩ කරන විදිහ තමයි මෙතන තියෙන්නේ. ඊළඟට අපි මේ ඩිපෙන්ඩර් එක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු කොයි වගේද කියලා. ඩිපෙන්ඩර් එක නයිට් ටයිම් එකේ කොහොමද, ඩේ ටයිම් එකේ කොහොමද කියලා. ඔන්න ඔය විදිහට තමයි ඩිපෙන්ඩර් එක නයිට් ටයිම් එකේ, ඩේ ටයිම් එකේ ප්ලේ කරද්දි තියෙන්නේ. තාම මේ ඩිපෙන්ඩර් එක ප්ලේ කරන වීඩියෝ තියෙන YouTube channel එකේ ගිහින් බලන්න. අපේ YouTube channel එකේ ඇතුලේ තියෙන වීඩියෝ. ඔයත් මේ ඩිපෙන්ඩර් වලට RC වලට ආස කරන RC ගැන හොයන කෙනෙක් අපේ YouTube channel එක දැම්ම subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න, share කරන්න. ඔයාගේ අදහස comment එකකින් දාගෙන යන්න. මේ වගේ ලස්සන RC වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බ වෙමු.